ආයිබෝවන් හෙලස් YouTube නාලිකාවෙන් අද හඳුන්වා දෙන්නේ ඉතා රසවත් වගේම පූජනීයත්වයෙන් සලකන බෙලි ශාකය පිළිබඳවයි. වියලි කලාපයේ මෙන්ම තෙත් කලාපයේද හොඳින් වැඩෙන පෝෂණීය අගයෙන් හා ඖෂධීය ගුණයෙන් පිරි පළතුරක් මෙය. නිවසට සිරිකත කැන්දෙන බවට පැරැන්නන් විශ්වාස කරයි. ඉදුණු බෙලිවල ප්‍රෝටීන් බහුලයි. එසේම විටමින් A, B, C හා මේදේ සහිතයි. මල්, මුල්, පොතු, කොළ හා ගෙඩි යන බෙලි ශාකයේ සියලු කොටස් ඖෂධීය ගුණයෙන් යුතුයි. ඉදුණු බෙලි මලබද්ධයට සුදුසු මෙන්ම අමු බෙලි බඩ බුරුල්ලුවන්ට ඔසුවකි. බඩ යනකොට බෙලි කනවා, බෙලි කනකොට බඩ යනවා යන අපූර්ව පැරණි කියමන අප සමාජයේ මුල් බැසගෙන තියෙන්නේ ඒ නිසාවෙනි. බෙලිගැට කුඩා කැබිලිවලට කපා අව්වේ වේලා කබලේ බැද තේ සමග පානය කිරීමෙන් ආහාර ජීර්ණ පද්ධතියේ රෝග සුව කරයි. එසේම නිතර ශරීරයේ දහඩිය දුගඳ පවතින අය නෑමට පෙර බෙලිකොළ ඇඟේ ඇතුල්ලා නෑමෙන් දහඩිය දුගඳ අවම වෙයි. බෙලිකොළ තම්බා පානය කිරීමෙන් රුධිරගත සීනි මට්ටම අඩු කර ගැනීමේ හැකියාව පවතිනවාසේම බෙලි ආහාරයට ගැනීමෙන් ගැස්ට්‍රයිටිස් රෝගය ඇති රෝගීන්ට සහනයක් ගෙන දෙයි. බඩ පිපුම පාලනය කිරීමත් පණු රෝග නිසා ඇතිවන උදරයේ වේදනාව දුරු කිරීමත් කළ හැකි පළතුරකි මෙය. ලේකෝපවීම, දාහය, මුත්‍රා දැවිල්ල, ඇඟ කැසීම යන රෝගවලට බෙලිමල් තම්බා පානය කිරීම ඉතා සුදුසුයි. හිස රදේ පාලනය කිරීමේ හැකියාවද ඇත. එපමණක්ද නොව හෘදය හා මොලේ ක්‍රියාකාරීත්වයට ඉතා වැදගත් පළතුරක් ලෙස බෙලි පෙන්වා දිය හැකි. අතිසාරය, පීනසය යන රෝග සංසිඳුවා ගැනීමට බෙලිමල් පානය කිරීම ඉතා යෝග්‍යයි. බෙලිකඩු තම්බා බීමෙන් අත්පා දැවිල්ල, උෂ්ණය ආදී රෝග සුව කරයි. ඇතැම් ශරීර වේදනාවන් තැවීමට යොදා ගන්නා ඖෂධීය පොට්ටනිවලට බෙලිකොළද යොදා ගනී. ලස්සන රූ සපුවකට දිව්‍යමය පානයක් ලෙස බෙලි පළතුර පෙන්වා දීමටද හැකි. සිරුරේ අඩංගු විෂ බීජ පහසුවෙන් ඉවත් කර සම පැහැපත් කිරීමට මේ පළතුර සමත් වේ. ඉතින් අද අප වීඩියෝ මගින් ගත සිත සුවපත් කරන බෙලි ශාකය ගැනයි ඔබව දැනුවත් කළේ. වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා.